හඩ නැමැති ගුවන්විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ පිහිටි ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වුණා. ඒ පසුගිය අඟහරුවාදා අලුයම 3ට පමණ. ඊට වයඹදිසින් මීටර 500ක පමණ දුරකින් පිහිටි ඉස්සන් නැති කරන ස්ථානයක සිටි පුද්ගලයෙකු මෙම හඳුනානුගත් වස්තුව දැක තිබෙනවා. ටෝච් එක අරගෙන මම ගැහුවා ඒකේ දිශාවටම ගහලා ටිකක් වෙලා තියන් ඉඳලා නිම පත්තු කරනවා මේකට. මම ඊට පස්සේ ආයෙ ටෝච් එක මේ ඔෆ් කරගෙන ඉඳගෙන හිටියා. ඉඳගෙන ඉන්නේ මට ටිකක් නිින්ද ගියා. ලොකු වෙලාවක් නෙවෙයි විනාඩි 15ක් හෝ 20ක්. නිින්ද ගිහිල්ලා එකපාරට බය වෙලාගේ මාව ගැස්සිලා ඇරුණේ. බලනකොට මේක එනවා. මං ඉන්න දිශාවට කෙලින්ම මේ යානයක් වගේ දෙයක් තමයි හැඩේ වෙන්නේ. මට ටෝච් එක අරගෙන ටෝච් එක ගහන දුවන්න ගත්තාම ටෝච් එළියට මේක එනවා වැඩි වේගෙ. මං ඊට ටෝච් එක නිම්මා. ටෝච් එක නිම්මලා ඊට පස්සේ දුවන්න ගත්තා. එම ඉස්සන් වගා කරන භූමියේ අනෙක් පස නිදා සිටි තම සගයාටත් අනතුරු ඔහු මේ බව දැනුම් දී තිබෙනවා. ඊට පස්සේ යත් නැගිටලා බලනකොට මේක නැතුව ගියා එකපාරට. මෙයා අරයට ටෝච් එක එහාට මෙයාට ගහන්න ගත්තා. ඔන්න මෙයා අනිත් පැත්තෙන් මේක මතු වුණා. අර ලයිට් රෙලි දෙකම දාගෙන මේ ළඟටම අරයට කලබල වුණා. මේක කොහේ හරි පිට යානයක් මොකක් හරි දුවමු කියලා දුව 12 කියලා කැලේ වගේ හරියක් තියෙනවා. ඒ හරිය සත්තු ඉන්න නිසා අපි ටෝච් එක ගහගෙන තමයි හරියෙන් දිව්වේ. මේක අපි පස්සෙන් මාව අතෙන්ට එනක අපි ටෝච් එක අවසානට ගහන දුවපු තැනට එනකම්. දැන් මේක නවත්තගෙන එක තැන තියාගෙන ඉන්නවා මේක. තියාගෙන අපේ දිශාවටම අර ලයිට් එක මෙයා කරගෙන ලයිට් එක බිමට වැටෙන්නේ නැහැ. ලයිට් එළියක් බිම වැටෙන්නේ නැහැ. මේක තියෙනවා අපේ දිහාවට අර ලයිට් එකේ අපි දකින්න දේ. 5:45 වෙනකන් හිටියා එකම තැන. 5:40 විතර වෙද්දි මේක ටික පස්සට යන්න ගත්තා. යන්න සෑන්ටියක් උඩ ගියයින් පස්සේ අපි මට කපනවන ආරයක ෆෝන් එක තියෙනවා කියලා හට් එකේ ආරය දුවලා ගිහලා ෆෝන් එක අරන් ඇවිල්ලා අපි ගත්තා මේකේ ෂොට් එක. යානේ හැඩේ වෙන්නේ ලুকু එළියක් තියෙන්නේ ගිනි එළියක් වගේ දුවනවා හැමතැනම. ඒ ෆෝන් එකෙන් අපි ඒ වෙලේ දකින්න වෙලේ නම් වටේ ලස්සන දම් පාට නිකන් වෙච්චි කැරලි එහෙට මෙහෙට හැම වෙලේම යනවා රත්තරන් පාට කැරලි දම් පාටට. මහත්තයා 5:45 විතර වගේ මට කතා කරලා කිව්වා පොඩ්ඩක් එළියට ගිහිල්ලා බලන්න කියලා මේ වගේ ලයිට් එලි දෙකක් තියෙනවායි කියලා. ඊපස්සේ මම එළියට ඇවිල්ලා බලනකොට සෑහෙන්න දුර ගිහිල්ලා يعني අහස මට්ටමටම වගේ තමයි ඒ ලයිට් එලි දෙක විතරයි අහසේ තිබුණේ. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය චන්ද්‍ර ජයරත්න මහතා සඳහන් කළේ මෙවැනි දර්ශන තුලත් ඊමේල් පණිවිඩ Tamanටද දිනපතා ලැබෙන බවයි. මෙම හඳුනානුගත් පියාසර වස්තුව ගුවන් හමුදා රේඩාර් පද්ධතියේ සටහන් වූයේදයි අප ගුවන් හමුදා මාධ්‍යංශයෙන් විමසීමක් කළා. එහි මාධ්‍ය ප්‍රකාශක විං කමාන්ඩර් ශිරාජ් ශල්දීන් මහතා සඳහන් කරේ මෙතෙක් ඒ පිළිබඳව වාර්තා වී නොමැති බවයි.